දැන් යුද්ධේ තියෙන අවස්ථාවෙත් channel 4 නාලිකාව මේ වගේ වීඩියෝ කීපයක් මුදා හැරියා. දැන් ඒ වෙලාවේ ඔබතුමා ඒ සම්බන්ධයෙන් දැඩි මතයක හිටියේ. ඔව්. දැන් අද දවසෙත් වීඩියෝවක් නිකුත් කළා. එදා හිටපු මතේමද අද ඔබතුමා ඉන්නේ? නෑ ඊට වඩා වෙනස් වීඩියෝ එකක් නේ. ඒ යුද්ධ කාලේ ගැන අපේ හමුදාවට විරුද්ධව යුද්ධේ ෆුටේජ් පාවිච්චි කළා. මේක සාමකාමී කාල පරිච්ඡේදයක් තුල අපේ සමස්ත හමුදාව ගැන කිසිම විවේචනයක් නැතුව අහිංසක මිනිස්සු මරණයට පත්වීම පිළිබඳව ෆුටේජ් එකේ ක්වොලිටි එකත් වෙනස්. බොහොම පැහැදිලි ෆුටේජ් එක. ගිය සැරේ මම පෙන්ලා දුන්න දෙයක් තමයි ෆුටේජ් එකේ කියන්නේ ඒ දර්ශන වල තියෙන දේ සහ ජොන් ස්නෝ කියන දේ අතර පරතරයක් තියෙනවා. දැන් ෆුටේජ් එකෙන් පෙන්වනවා ආටිලරි ගහනවා ඉස්පිරිතාලයකට. අපි පිළිගමු ඒක ශ්‍රී ලංකා නාමී ආටිලරි කියලා. නමුත් ජොන් ස්නෝ කියන්නේ දැනුවත්ව සිවිල් රැසියන්ව ඝාතනය කරමින් ඒක පේන්නේ නැහැ ඒ පෙන්වන ෆුටේජ් එකේ. ඉතින් ඒ වගේ පරතරයක් තිබුණා. මේ අද පෙන්නපු ඒ වීඩියෝ එක ඒක ඊට වඩා වෙනස්. ඒ පුද්ගලයා කියන දේ සහ ඒකෙන් පෙන්වන දේ අතර පරතරයක් නැහැ. හැබැයි මේ වීඩියෝ දෙකම නිකුත් කරන්නේ එකම නාලිකාව. ඔව්. නාලිකාව සම්බන්ධයෙන් එදා තිබ්බ විවේචනය අද එහෙමම තියෙනවද? මට එදා වුණත් නාලිකාව ගැන නෙමෙයි විවේචනය තිබුණේ. මට විවේචනය තිබුණේ ඒ කිලිං ෆීල්ඩ්ස් කියන ඒ වැඩසටහනේදී ඒගොල්ලෝ කියපු අතිශයෝක්ති සහ ඇත්ත වශයෙන්ම බොරු අසත්‍ය කියලා කියන්න පුළුවන්. මම කවදාවත් කිව්වෙත් නෑ මේ ඔය පෙන්වන මේ චිත්‍ර මේ ඇක්ටර්ස්ලා දාලා කරලා තියෙන එක කියලා. මම කිව්වේ ඒ තියෙන ක්ලිප් වල කියන දේ නෙමෙයි ඒ ක්ලිප් වලින් ඔප්පු කරන්න බෑ ඒගොල්ලෝ වීඩියෝ එකේ කියන දේ. අනිත් එක මම කිව්වා ඒ කාලෙත් උගත් පාඩම් කොමිසම නිර්දේශ කරපු විදියට සිද්ධීන් කීපයක් සිද්ධ වෙලා තියෙනවා ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නයි කියලා. ඒක නොකළොත් ඔව්ව කවදාවත් නතර වෙන්නේ නැහැ කියලා. ඒක මම එදත් කිව්වා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොමිෂන් තුනක් පත් කරා. එකක් උගත් පාඩම් කොමිසම 2011. එතකොට උදලාගම කොමිසම, පරණගම කොමිසම. ඔය කොමිසම් හැම එකකින්ම කිව්වා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න ඕන යම් යම් නිශ්චිත සිද්ධීන් ගැන කියලා. මම දන්න විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලේ ඒකට විරුද්ධ වුණේ නැහැ. ඒකට විරුද්ධ වුණේ ගෝඨාභය ආරක්ෂක ලේකම් සහ ඔහු වටා හිටපු පිරිස. දැන් ඒක කරලා තිබුණා නම් අද මේ ප්‍රශ්න නැහැ. දැන් අපි දන්න කාරණාව තමයි ඒ වීඩියෝ ටිකත් නිකුත් වුණේ මානිකම් කොමිසම රැස් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි. දැන් අදත් චෝදනාව එල්ල වෙන්නේ මේකත් දැම්මේ මේ රැස් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කියලා. දැන් මේක ගැන මොකද ඔබතුමාගේ අදහස? ඒක වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඕකට අපි ලඝු කරොත් අත්ත වශයෙන්ම මෙතන මේකෙන් ඇති වෙන්න පුළුවන් ඵල විපාක අවතක්සේරු කිරීමක් වෙනවා. දැන් ගිය සැරේ channel 4 එකෙන් දාපු වීඩියෝ ගත්තහම ලංකාව ගැන විශේෂ උනන්දුවක් ඇති පුද්ගලයන්ට අමතරව වැඩි වශයෙන්ම දමිළ ජනතාව සකල ලෝකවාසී දමිළ ජනතාව ඒක ගැන උනන්දු වුණා. ඒ කියන්නේ ලෝකේ දෙමළ මව්බස හැටියට සලකන මිලියන 90ක් ඉන්නවා ලෝකේ. ඒ වැඩසටහන මේ අලුත්ම වැඩසටහන ඒක ආවේගාත්මකව බලපානවා ක්‍රිස්තියානි ලෝකේ ක්‍රිස්තියානි භක්තිකයන් බිලියන 2.6කට මං කියන්නේ 2.6 බිලියන් 2.6ක් ඕක හැමෝම ඕක බලනවා කියන එක නෙමෙයි. නමුත් ඔඩියන්ස් එක පොටෙන්ෂල් ඔඩියන්ස් එක සුවිශාලයි. කතෝලික ජනතාව විතරක් ගත්තාම ලෝකේ බිලියන 1.4ක්. සමස්ත ක්‍රිස්තියානි මෙතන කතෝලික නොවන පල්ලි වලටත් ගහුවනේ. සමස්ත ක්‍රිස්තියානි ජනතාව ගත්තාම බිලියන 2.6යි. ඒ කියන්නේ ඉන්දියාවේ චීනයේ ජනගහනය දෙකම එක්කව කරපුවම අන්න ඒ ගාන. ඒකෙන් 100%ක්වත් මේක ගැන යම්කිසි උනන්දුවක් ඇතුව කටයුතු කරොත් අර දමිළ තමිල්නාඩුවයි දමිළ ඩයස්පෝරාවයි ගැන කතා කරනවා වගේ නෙමෙයි. මහා විශාල ප්‍රතිරාවයක් ඇති වෙනවා. ඒ හන්දා මේ ප්‍රශ්නේ මේ ජෙනීවා මානවිකම් කවුන්සිලයට ලඝු කරන්නේ නැතුව මේක බොහොම බරපතල විදිහට සලකලා සත්‍යවාදීව මේක විසඳලා දාන්න ඕන. නැත්තම් මේ වලාකුළ තියෙයි මේ තව අවුරුදු 100ක්ම තියෙයි මේක.
දැන් ඔබතුමා ප්‍රහාරය ගැන කතා කළොත් එහෙනම් ප්‍රහාරය වෙන විට ඔබතුමා හිටියේ මොස්කව්හි මම ශ්‍රී ලංකා තානාපතිවරයා විදිහට. දැන් එදා තිබ්බ තත්ත්වය මොකක්ද ඇත්තටම ඔබතුමා කටයුතු කරන්න තියෙන ආරක්ෂක ප්‍රධානීන් එතකොට රාජතාන්ත්‍රිකින් එක්ක එදා මොකද තිබ්බ මතය ඇත්තටම? මෙතනට ගෝචර දේවල් දෙකක් සිද්ධ වුණා. පළවෙනි එක 2019 ජූනි මාසේ මම ඒගොල්ලන්ගේ ආරාධනාවෙන් සහභාගී වුණා ජාත්‍යන්තර ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ගේ සමුළුවකට උෆා කියන නගරේ. ලංකාවෙන් ආවා අනුරාධ විජයරත්න කියලා ආරක්ෂක නියෝජ්‍ය ලේකම්වරයෙක්. නමුත් රුසියානු ඒක කරේ රුසියානු ආරක්ෂක මණ්ඩලයේ සභාපති නිකොලස් පැට්රුෂෙව්. ඒගොල්ලන්ගේ ඉල්ලීමකින් මට තමයි කිව්වේ කතා කරන්න කියලා. ඉතින් ඒ රට ඇමරිකාවෙන් උතා ලෝකෙ පුරා ඉහළම පෙළේ ආරක්ෂක නිලධාරීන්ගේ ජාත්‍යන්තර සමුළුව. ඔකට ආවා මෝඩි අගමැතිතුමාගේ ජාතික ආරක්ෂක උපදේශක නියෝජ්‍ය උපදේශක රාජින්ද කන්න කියලා. මම එයාව දන්නේ මේ පැරිසියේ එයා තානාපති කාර්යාලයේ දෙවනි හැටියට හිටියා. මම අපේ තානාපති හැටියට ඉන්නකොට ප්‍රංශේ. එයා ඉතින් මට කතා කරා. නමුත් එයායි මමයි දෙන්නම කතා කරා අර මේ සමුළුවේ. ඒ ඔක්කොම ඉහළ පෙළ නිලධාරීන්ට ඇහෙන්න ඔහුගේ කතාවේ කිව්වා අපි ලංකාවේ අදාළ අංශවලට දැනුම් දුන්න මේ ප්‍රහාරය සිද්ධ වෙන්න යනවායි කියලා. ඇයි ඒගොල්ලෝ ඒක ගැන මොකුත් නොකර කියලා. පෞද්ගලිකවත් මගෙන් ඇහුවා. නමුත් මෙතන ලෝකේ රටවල් 193න් 100කට වඩා ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් හිටියා. ඒ ඔක්කොටම ඇහෙන්න ඒ වගේ ඒක බොරුවක් නම් එහෙම කියන්නේ මේ කිව්වා අපි ඒක කිව්වා. ඉතින් ඒක මටත් ලොකු දුකක් සහ කම්පැනිකට හේතු වුණා. ඒ ප්‍රශ්නෙට තාම පිළිතුරක් ලැබිලා නැහැ. දැන් ඒ ප්‍රශ්නෙට පිළිතුර හරහා තමයි මේ Channel 4 ප්‍රශ්නේ අපිට එක්තරා දුරකට ඒකේ ප්‍රතිචාරය සහ ප්‍රතිරාවය සීමා කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට උත්තර නොදෙන තාක් කල් ලංකාවේ කතෝලික පල්ලිය විතර නෙමෙයි ලංකාවේ කතෝලික පල්ලිය කියන්නේ ලෝකේ පරණම සහ විශාලම ජාත්‍යන්තර සංවිධානයේ ලාංකික කාණ්ඩය යුනිට් එක. ඒ වතිකානුව සහ කතෝලික පල්ලිය මේ පිළිබඳව තමුන්ගේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරයි. ඉතින් ඒකට මූණ දෙන්න කැමති නැත්නම් ඒක ඉක්මනට විසඳ ගන්න ඕන නම් අර රුසියාවේ රාජින්ද කන්න ඩෙපියුටි නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර් ඒ අහපු ප්‍රශ්නෙට අපි උත්තර දෙන්න ඕනේ. දැන් ලංකාවේ කමිෂන් සභාවේ වාර්තාව අනුව නම් කළා තියෙනවා නිලධාරීන් 5 දෙනෙක්. එක්කෙනෙක් නෙමෙයි. 5 දෙනෙක් මේක ගැන දැනගෙන හිටියා. එක්කෙනෙක් නිලන්ත ජාවාදනේ ඉතින් ඔය වගේ මට හරියට නම් කියන්න මතකයක්වත් නැහැ අවශ්‍යතාවයක්වත් නැහැ. නමුත් 5 දෙනෙක්. දැන් අපිට මේ දරුණු වැස්සක් එන්න යනවා වුණත් මේ අපි දන්නවනම් යම් කිසි පළාතක අපේ නෑ කෙනෙක් ඉන්නවනම් අපි කියනවා මේ ඕගලන්ට වහින්න යන්නේ නැත්තම් වතුර කපනවාද තොරතුරු අපි දෙනවනේ මේ මිනිසුන්ගේ රස්සාව ඕක. ඒ කියන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වෙන්න යනවා නම් හැමෝටම ඒක කියන එක. 5 දෙනෙක් වාර්තා කරේ නෑ මේක. ඇයි එක්කෙනෙක් නම් කියන්න පුළුවන් මිනිහා නිදාගෙන හිටියා කියලා. 5 දෙනෙක්. ඒ 5 දෙනාම එකම රස්සාව කරන කට්ටිය. ඒ කියන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක ක්ෂේත්‍රයේ එක්තරා මට්ටමක ආරක්ෂක / බුද්ධි සේවයේ 5 දෙනෙක්. ඉතින් ඔහොම 5 දෙනෙක්ම මේ වගේ තොරතුරක් ඉන්දියාවෙන් සැලවුණා. මෙන්න ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වෙන්න යනවා මෙහෙම තමයි කරන්න කියලා. ඕක ගැන මේ ගාහන්ටාරේ ගහන්න ඕනේ නේද? අලාම් එක. කිව්වේ නැහැලු. එතකොට අහනකොට ඉතින් එක එක දේවල් කියනවා නෑ මම හිතුවේ නෑ මේක ඇක්ෂන් ගන්න පුළුවන් අර මේ ඔය කියලා කියනවා. දැන් ඔතනනේ ප්‍රශ්නේ. පිට රටකින් කියලා එකම රස්සාව කරන 5 දෙනෙක් මේක හරි තැන් වලට දැනුම් දුන්න නැත්තම් මොකුත් කරේ නැත්තම් ඒක ඒ අතින් වෙන්න ඉඩ දුන්නා නම් ඒකට හේතුව මොකද්ද?
ඒකට ලැබෙන යුක්තිය මොකක්ද? දැන් ඕක මොස්කෝවල අර උෆා වලදී අර මුළු ඉන්ටර්නැෂනල් টপ ලෙවල් සිකියුරිටි කොන්ෆරන්ස් එකේ ගියපු දෙයක්. ඉතින් ඊළඟට මම කරේ මම දන්නවා ඉතින් රුසියාව ඇමරිකාව කිව්වට අපි ISILුත් එක්ක ගහ ගන්නවා කියලා ISIL එක පරද්දුවේ සිරියාවේ රුසියාව මැදිහත් වෙලා. ඉතින් ISIL එකට විරුද්ධව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් රුසියානු මුළු රාජ්‍යයම ඉහළම වගකීම දරන්නේ ඇමරිකාව වගේ හමුදාව නෙමෙයි විදේශ අමාත්‍යාංශය. ඇමරිකාවේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එක තමයි ලීඩ් ඒජන්සි එක මේ ඔක්කොම ඇන්ටි ටෙරරිසම් කෝඩිනේට් කරන්නේ. ලංකාවේ නම් එහෙම නෙමෙයි. ඉතින් ඕම නමුත් ඉතින් මගේ ඊටාම හොඳ සම්බන්ධකම් තිබුණා සාතියනවා රුසියානු විදේශ අමාත්‍යාංශයත් එක්ක. ඒ ඉහළම නියෝජ්‍ය ඇමතිවරයෙක් මට තාම මතකයි නම සෙරි මොලොටොව් කියලා. එයා ඉස්සර රුසියානු හමුදාවේ වඩාත්ම විශිෂ්ට ප්‍රතිත්‍රස්තවාදී ඒකකය වන අල්ෆා කණ්ඩායම කියලා කියන්නේ අල්ෆා කණ්ඩායමට අණ දුන්න නිලධාරී. නමුත් එයා විදේශ අමාත්‍යාංශයේ කවුන්ටර් ටෙරරිසම් එකේ ලොක්කා. එයාව ගිහිල්ලා හම්බුලා කිව්වා දන්නවනේ අපේ රටේ වෙලා තියෙන දේ මට කියන්න ඕගොල්ලෝ දන්න දෙයක් තියෙනවනම් මට කියන්න කියලා. මම දන්නවා ඕගොල්ලෝ තමයි ISIL එකට විරුද්ධව ලෝකේ ඉන්න විශේෂඥයෝ මේ ලංකාවේ මහාචාර්යවරු ඔය නෙමෙයි. මේ අත්ත වශයෙන්ම ISIL එකට ගහන රුසියාවේ මේ APEX එකේ නෑ තමයි සියල්ල කෝඩිනේට් කරන්නේ. එයා මෙහෙම දෙයක් කිව්වා. එයා කිව්වා සමහර රටවල් වල ඉතින් දේශීය කණ්ඩායම් ඉන්නවා ඇති මේ ISIL එක ගැන වන්දනාමාන කරන ඒගොල්ලන්ගෙන් යම්කිසි ඒගොල්ලන්ට අතපන්නන කට්ටිය ඉන්නවා ඇති. නමුත් අපි බැලුවා අපි කොහොමටත් බලනවා නිල ISIL සංවිධානය ගැන සහ රටවල් වල නිල ISIL සෛල. මෙහෙම ඕඩරයක් නම් අපිට ඕනේ ISIL එකෙන් එනවා ලංකාවේ පල්ලි වලට ගහන්න කියලා. අපි දන්න නිල ඒ කියන්නේ සබෑ ISIL සෛලයක් ලෝකේ කිසිම සෛලයකින් උත් ඕක ගියේ නැහැ. ISIL එකට මොනවා හරි හිතවත්කමක් තියෙන මේ ඕගොල්ලන්ගේ කණ්ඩායමක් ඕක කරා වෙන්න ඇති. නමුත් ඒක ISIL නෙමෙයි. ISIL එකට හේතු වෙන්න කැමති නැත්නම් ISIL එකට අතවරන කට්ටිය වෙන්න පුළුවන්. නමුත් මේ ISIL එකෙන් කෙරෙව්වයි කියන එක නෙමෙයි. ඒ නිසා අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා ලංකාවේ සිංහල බෞද්ධ යම් කොටස් සහ මුස්ලිම් කොටස් අතර ප්‍රශ්න ඇති වුණා. නමුත් කවදාවත් ක්‍රිස්තියානි පල්ලිය සහ ලංකාවේ සහ මුස්ලිම් කට්ටිය අතර ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒක හන්ද අපිටත් මේක ප්‍රශ්නාර්ථයේ ලකුණක් මේ ඔය පල්ලි වලට ගහුවේයි කිය. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මොන හරි গুপ্ত දෙයක් තියෙනවා. නිල වශයෙන් අනිත් එක කිව්වා මේ අර වීඩියෝ එකක් තියෙනවනේ හැමෝම පාවිච්චි කරන වීඩියෝ එකක් සුදුුණු ගන්න පාවිච්චි කරන වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ අන්තිමට ලෝකේ ISIL ලොක්කගේ කටහඬෙන් කියනවා මේ ලංකාවෙත් මෙහෙම දෙයක් අපේ කට්ටියක් කරයි කියලා. දැන් මෑමට කිව්වා දැන් ඒ කටහඬ එනකොට දැන් මම හොඳට අහගෙන බැලුවද මම ඔව්. එතන විනාඩි කිහිපයක් එතන පොඩි ගැප් එකක් තියෙනවනේ මම කිව්වා ඔව්. අර ISIL ලොක්කගේ මූණ පේන්නේ නැහැ නේද ඕකේ? පේන්නේ අර දේශීය ඕගොල්ලන්ගේ කට්ටියගේ. ඔව්. ඉතින් සමහර විට ඕක අන්තිම මොහොතේ එයාගේ මූණත් පෙන්වන්න නැතුව එයාගෙන් අරගෙන දාගත්තු කෑල්ලක් වෙන්නත් පුළුවන්. හරිනේ? ඉතින් අත්ත වශයෙන්ම මෙතන channel 4 එකේ වීඩියෝ එකට වඩා බුදුන් වහන්සේ කිව්වා වගේ මේ පහන අපේ පැත්තට හරව ගන්න ඕන. කොහොමද 5 දෙනෙක්ට ඉන්දියන් ඔත්තු සේවාවෙන් තොරතුරු ලැබිලා නැත්නම් එක්කෙනෙක්ට ලැබිලා ඔය අනිත් 4 දෙනාට දීලා ඒගොල්ලෝ බුදියගෙන හිටියේ. ඒ බුදියගෙන හිටපු වැඩේ ගැන අපි හොයලා බලලා තියෙනවා ඇයි බුදියගෙන හිටියේ කියලා.
අනිත් එක ඒගොල්ලන්ව ප්‍රොමෝට් කරන්න. මොකක්ද ඉතින් යුක්තිය ඉතින් ඒගොල්ලන්ගෙන් අහන්න එපා. ඒගොල්ලන් තාම දරුණු විදියට ප්‍රශ්නකට ලක් කරන්න එපා. මොනවද ඔයගොල්ලෝ කර කර හිටියේ කියලා. ඒක වෙලා නැහැනේ. ඉතින් මම කියන්නේ මේක කන්ට්‍රෝල් කරගන්න ඕන නම් මේ ප්‍රතිවිපාක එහෙම නැත්තම් මේක දැන් වෙනකොට දැන් ජාත්‍යන්තරීකරණය වෙලානේ ඒක ගෝලීකරණය වෙනවා. ඊළඟට ඕනේ රටක යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් යටතේ උසාවියකට යන්න පුළුවන්. ඔය නම් කරන ඔය නම කියපු පුද්ගලයෝ ගැන සහ වෙන වෙන කට්ටිය ගැන මේ සම්බන්ධයෙන් ලෝකේ ඕන රටක නඩු දාන්න පුළුවන්. ඕන රටක අරෙස්ට් කරන්න පුළුවන්. චිලියේ පිනොෂේට වුණා වගේ එංගලන්තේ. ඉතින් මේක මේ කලින් channel 4 ඒව වගේ නෙමෙයි. අනිත් එක පාර්ලිමේන්තුවේ නැගිටලා ඔය එක එක විකාර කතා උතන විතරක් කියන්න පුළුවන් කතා කියලා හරියන්නේ නැහැ මේකට. මේකට මේ රෝග නිදානේ. රෝග නිදානේ තමයි පිට රටකින් කිව්වා. ඒක කිව්වයි ඒක තොරතුරු ලැබුණයි කියලා කියන කට්ටියක් ඉන්නවා. ඒක පිළි අරගෙන දිනනවා. එහෙම අඩුතරමින් 5 දෙනෙක් හිටියා නම් දන්නවා. ලංකාවේ කොමිෂන් සභා වාර්තාවේ තියෙනවා. එතනින් නතර වෙනවා කතන්දරේ. ඒ කොහොමද නතර වෙන්නේ කතන්දරේ? එතන තමයි ප්‍රශ්නේ. දැන් මේකෙදි මේ මහා මොලකරු ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සම්බන්ධයෙන් ඇමරිකාවත් විමර්ශනයක් කළා. තව රටවල් කීපයක් කළා. හැබැයි මේ මහා මොලකරු විදේශිකයෙක් එහෙම නැත්නම් විදේශීය සම්බන්ධයක් තියෙනවා කියලා හෙළිදරව් කිරීමක් කළේ නැහැ. එතකොට ඇත්තටම මේකේ මහා මොලකරු කවුද එතකොට එහෙමනම්? දැන් අත්ත වශයෙන්ම මං කිව්වේ රුසියාවේ වුණත් මට කිව්වේ නෑ මේක නිල වශයෙන් ISIL එකෙන් කරවපු එකක් කියලා. ඉතින් ඒක ISIL එකෙන් නෙමෙයි නම් ඔය එක එක සුදු ගුණ ගන්න මාචාර්යවරු කියන විදිහට මේ මහා මොලකරු ISIL එක නෙමෙයි. එහෙනම් ඒ මහා මොලකරු හොයන්න වෙන්නේ දේශීය ක්ෂේත්‍රය තුල. දැන් මේ channel 4 චිත්‍රපටයේ මෙදාසරේ යම්කිසි උපකල්පනයක් කරලා තියෙනවා. ඒ කරුණු වශයෙන් සිද්ධි වශයෙන් සත්‍යද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් අපි විද්‍යාව දන්නවා. විද්‍යාව ගත්තාම දැන් පරමාණුවක් අල්ලලා පෙන්නන්නේ නැහැ නේ. ඒක උපකල්පනයක්. ඊළඟට තමයි පරීක්ෂණ කළා ඔහොම එව්ව තියෙනවා මෙහෙම වෙනවයි කියලා ඔප්පු වුණේ. ඒ පරමාණු ගැන ඉස්සෙල්ලා කිව්ව ආදිකාලීන ග්‍රීක දාර්ශනිකයෝ. හරිනේ. දැන් මේ අලුත් channel 4 ප්‍රෝග්‍රෑම් වැඩසටහනේ යම්කිසි උපකල්පනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ උපකල්පනය තමයි නැත්නම් ඒ වෘත්තාන්තේ නැරටිව් එක තමයි අහවල් පුද්ගලයාව බලයට ගෙන ඒම සඳහා කාලයක් තිස්සේ පැවති සම්බන්ධකමක් පාවිච්චි කරනු ලැබුවා කියලා කියන උපකල්පනය. දැන් ඒ උපකල්පනය ගැන මට කියන්න තියෙන්නේ මේකයි. දැන් ඕනේ රටක අධිකරණයේ ඒක නීතිය පිළිබඳව දන්න හැමෝම දන්නවා. සුප්‍රකට සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය තමයි සාධාරණ සැකය. reasonable doubt. කියන ජූරියක් තියෙනකොට මම විසින් ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. අකුරටම ඔප්පු කරන්න අවශ්‍ය නැහැ මේක මෙහෙමම වුණා කියලා. මට කරන්න තියෙන එකම දේ ඒ පිළිබඳව සාධාරණ සැකයක් මතු කරන එක. මට නම් හිතෙන්නේ මේ channel 4 අලුත් channel 4 චිත්‍රපටියෙන් අපි කැමති වුණත් අකමැති වුණත් යම්කිසි සාධාරණ සැකයක් ලෝකවාසී ජනතාවගේ විඥානය තුළ රෝපණය කරන්න හැකි වෙලා තියෙනවා. ඒක මේ නිකම් අවඥාවෙන් සලකලා මේ කවුද මේ සිංහල බෞද්ධ නායකයව රජ කරන්න කවුද මරණ මුස්ලිම් කාරය කියලා ඔය වගේ දේවල් කියලා හරියන්නේ නැහැ. ඒක රීසනබල් ඩවුට් එකක් ඇති කරලා තියෙනවා මේ මහා මොලකාරයා හෝ මොලකාරයෝ අහවල් ප්‍රතිඵලය ලබා ගන්න මේ වාගේ දෙයක් කෙරෙව්වාද නැත්නම් මේ පත්තර මේක යොමු කරාද. දැන් අපි දන්නවා මේ ලංකාවෙම කරපු පරීක්ෂණ වලින් රජයේ බුද්ධ්‍යංශ සහ ඔය සහරන්ලා අතර
සම්බන්ධකම් තිබුණා. සම්බන්ධකම් සමහරු කියන ගෙවීම් පවා කරුණායි කියන. ඉතින් නොදන්න කට්ටිය නෙමෙයි මේ අර ඉස්සර අර ජීවිපි කාර්යයේ අර 80 ගණන් වල යෙදුමක් තිබුණා නාඳුනන තුවක්කුකරුවෝ. දැන් මෙතන නාඳුනන තුවක්කුකරුවෝ නෙමෙයි හොඳටම ආඳුනනවා. අනික් එක දැන් ඔය ත්‍රස්තවාදී ප්‍රශ්න පිළිබඳව මම ඔය හදාarලා තියෙනවා දන්නවා කියවලා තියෙනවා හම්බ වෙලා තියෙනවා මිනිස්සුන්ව. නමුත් මගේ දැනුම අනුව එන මම කාමරේ හිටියා අපේ තාත්තා මර්වින් ඩිසිල්වා ලෝකේ ඒ කාලේ වඩාත්ම ප්‍රසිද්ධ ත්‍රස්තවාදියාව ඉන්ටර්වියු කරනකොට අබු නිදාල් කියලා බග්ඩඩ් වල මම හිටියා ඒ ගමනේ. ඉතින් මේ මාතෘකාව පිළිබඳව මම දන්නවා. මම කවදාවත් අහපු නැති දෙයක් මෙතන සිද්ධ වුණා. මේ channel 4 එකෙන් නෙමෙයි මේක අපේ කමිෂන් වාර්තාවේ. channel 4 කතන්දරෙත් ඒකේ තියෙනවා. එදා බෝම්බ පුපුරගත්තු එක්කෙනෙක්. එයා ටාජ් එකට ගියනවා. ටාජ් එකේ බෝම්බේ පුපුර ගන්න එළියට යනවා. නමුත් දවසේ කවුද අපේ හමුදාවේ නැත්නම් බුද්ධියන්සේ හමුදාව කියන්නේ බුද්ධියන්සේ කාවරි හම්බ වෙනවා. ඔබ ඔය කියන්නේ ජමීල් ගැන. ඔව් ජමීල් හම්බ වෙනවා. හම්බ වෙලා ඊළඟට ඒ මිනිස්සයා ගිහිල්ලා වෙන තැනක මේ පුපුර ගන්න. දැන් කමිෂන් සභාව වාර්තාව අනුව ඔය හම්බ වෙච්ච නිලධාරියා පළවෙනි එක මම ලෝකේ කොහෙවත් අහලා නැහැ. ඔම සුයිසයිඩ් බොම්බ් එකක් කරන මිනිස්සෙක් ගිහිල්ලා යම්කිසි බුද්ධි නිලධාරියෙක් හම්බ වෙනවා. හම්බ වුණා නම් ඌ අත්අඩංගුවට ගන්න ඕනේ මිනිහා. නමුත් කතා කරලා ආලෝ මචං කොහමද කියලා ගිහිල්ලා ඒ ආදේ ගිහිල්ලා වෙන තරක පුපුර ගන්න. ඒක ලෝක වාර්තාව. දෙවෙනි එක ඔය මිනිස්සු අල්ල ගන්නවා. CID එකේ. අල්ලගෙන එයාව ප්‍රශ්න කරනකොට මේ කොමිෂන් සභාව වාර්තාව අනුව බුද්ධියන්සෙන් ඇවිල්ලා එයාව රිලීස් කරගන්නවා මේ අපේ ඔපරේෂන් එක ඕගලන්ට අයිති නැහැ මේ කියන කතා කරන්න කියලා. දැන් ඒකනම් ලෝකයේ ඉතිහාසයේ කොහෙවත් එහෙම මෙහෙ අර දැන් මේක එහෙම උනේ නැහැ කියලා කවුරුත් තාම කියලත් නැහැ. දැන් ওই කොමිෂන් සභාව වාර්තාවේ ඔක තියෙනවා සහ ඔතන හිටියා කාඩිනල් තුමා කියන විදිහට කතෝලික පල්ලියේ නීතිඥවරු ඒ නියෝජිතයෝ හිටියේ ඔක්කොම ඒගොල්ලෝ ෂෝට් හෑන්ඩ් කරගත්තා. කරගෙන ඕක මතු කරනවානේ දැන්. ඒ කොහොමද වෙන්නේ කියලා. එහෙම ත්‍රස්තවාදී බෝම්බකරුවෙක්ව හම්බ වෙච්ච මුණ ගැහිච්ච නිලධාරියෙක් එයාගෙන් ප්‍රශ්න කරනකොට CID එකෙන් එයාගේ කට්ටිය ඇවිල්ලා එයාව අරගෙන යනවා. දැන් ඔහොම වෙනකොට ඉතින් කාටද නොහිතෙන්නේ අප්පා මහමොලකරු මේ පිටරට අයිසිල් නෙමෙයි මේ කොහේ හරි මේ මෙතන මොන හරි গুপ্ত දෙයක් තියෙනවා කියලා. මේ গুপ্ত භාවය තුරන් කරන්න ඕන. පාර දෘශ්‍ය වෙන්න ඕන. ට්‍රාන්ස්පරන්ට්. එහෙම නැත්නම් මේක දැන් අද සිද්ධ වෙලා තියෙන දේ මේක ලොකු දෙයක් මේ පුංචි දෙයක් නෙමෙයි. මං කිව්වේ 2.6 බිලියන් ජෝ බයිඩන්ගේ ඉනක්. ඒ ආගම් භක්තිකයෝ. ඒගොල්ලන්ගෙන් 0.01ක් පවා මේක ගැන මේ ආවේගාත්මකව කටයුතු කරත් ඔය සෙනටර්ලා ඉන්නවා හැම තැනම ඉන්න. ලොකු තල්ලුවක්. දමිළ ඩයස්පෝරා වගේ නෙමෙයි. ඒ හන්දා මේක ක්ලියර් කරගන්නවා. මේක ගැන පාරදෘශ්‍ය වෙන්න ඕන. මෙතන තියෙන්නේ මේ මහා පුදුම গুপ্ত ලෝකේ කවදාවත් නොවෙච්ච දේවල් ඔප්පු වෙලා තියෙනවා මේ අපේ කමිෂන් සභාව වාර්තාවේ. ඒවට උත්තර නැහැනේ. දැන් මෙතනදී විශේෂයෙන්ම නම් දෙකක් ගැන කියවෙන ප්‍රධාන වශයෙන් දැන් තනතුරු වල ඉන්න එක්කෙනෙක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේචතුරේ චන්ද්‍රකාන්තන්. අනිත් කෙනා තමයි බුද්ධ්‍යංශ ප්‍රධානී සලේ. දැන් මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? සුරේෂ් සලේ මාත් එක්ක එක කාලයක් නිල වශයෙන් කටයුතු කරලා තියෙනවා. හේතුව මම ජෙනීවා ශ්‍රී ලංකා තානාපති හැටියට ඉන්නකොට සුරේෂ් සලේ තමයි යුරෝපයේ LTT එක පිළිබඳව විමසිලිපත්ව හිටපු බුද්ධි නිලධාරියා. මට ගෝඨාභය රාජපක්ෂ කිව්ව මම යන්න ඉස්සෙල්ලා ආරක්ෂක ලේකම් හැටියට ඉඳද්දී මම හොඳ එක්කෙනෙක්ව එවලා තියෙන්නේ. එයා ඔයාලට වාර්තා කරයි තියෙන තොරතුරු කියලා. ඉතින් ඉඳලා හිටලා සුරේෂ් ජෙනීවා ඇවිල්ලා මාව හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ වාර්තා මට එවනවා. බොහොම බුද්ධිමත් විනීත තරුණ
නිලධාරී තමුන්ගේ වැඩේ හොඳට කරා. හැබැයි උඟා කට්ටිය ඉන්නවා මේ යුද්ධේ කාලේ හොඳට හැසිරුණු හොඳට වැඩ කරපු පශ්චාත් යුද්ධ කාලයේදී ඒගොල්ලන්ගේ බොස්ලා වෙන වෙන දිහාවලට ඒගොල්ලන්ගේ තමුන්ගේ ටාගට් මාරු කරනකොට ඒ විදිහටම මාරු වෙච්ච කට්ටියක් ඉන්නවා. මම දන්නේ නැහැ මෙයා එහෙම එක්කෙනෙක්ද කියලා. මට පස්සේ තම්බුණා මොස්කව් හරහා ආවා වෙන මොකද්ද කණ්ඩායම. එයා ඒ කාලේ හිටියේ ඉන්දියාවේ. ඉතින් මොස්කව් ආපම මම තානාපති හැටියට කිව්ව යමු කියලා ඩිනර් වලට ගෙනිච්චා. මේ පුද්ගලයා හැටියට මට එයා ගැන දනුවක් නැහැ. ඉතින් මම අර ජෙනීවා වල අඳුනගත්තු හන්ද මං කිව්වා එයාටයි එයාගෙන උනටයි එන්න කියලා ඩිනර් වලට. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මේ වාගේ නමක් මෙහෙම සඳහන් වෙනකොට ජාත්‍යන්තර ප්‍රෝග්‍රෑම් එකක මේ වගේ බරපතල වැඩක් ගන්න. ලෝකේ සම්ප්‍රදාය ඒ නිලධාරියා తాවකාලිකව නිවාඩු යන්න ඕන. නැත්තම් තමුන්ගේ රටට තමයි මේ පර්වතය පෙරලෙන්නේ ඔළුවට. කියන්නේ ඔහු දැන් අපේ SIS එකේ ලොක්කනේ. එයා කරන කියන හැම දෙයක් ගැනම මිනිස්සු බලන්නේ අර ප්‍රිස්මෙන් දැන්. ලෝකේ හැමෝම මොනවද ගන්න පුළුවන් උදව් කාගෙන්ද? හැමෝම බලන්නේ අර ප්‍රිස්මෙන් තුලින්. අර channel 4 කතන්දරේ මේව නේද? ඉතින් තමුන්ගේ වැඩේ හරියට කරන්න බෑනේ. ඒ කියවෙලා තියෙන දේවල් අත්ත වේවා බොරු වේවා රට ෆාරින් ලයින් එකට ගන්නේ නැතුව තමුන්ගේ නම ක්ලියර් කරන ගන්න නැත්තම් ක්ලියර් වෙනකන් පැත්තකට වෙන්න ඕන. නමුත් මේ දැන් ඒ සුරේෂ්ගේ නම උතන තිබුණයි කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දන්නව විතර නෙමෙයි මේ ඒගොල්ලෝ යහපාලන කාලේ ඕක ගැන කෑ ගැහුවානේ. ඉතින් තාම තියාගෙන ඉන්නේ. ඒ නිලධාරියගේ වරද නෙමෙයි එක්ස් කියලා කියමුකෝ. මෙහෙම දෙයක් වුණාම එක්ක තමුන් නිවාඩු යන්න ඕන. එහෙම නැත්නම් නිවාඩු යවන්න ඕන. මේක ක්ලියර් වෙනකම් මේ බර කරගහගෙන ලංකා හමුදාවයි රාජ්‍යන්ත්‍රයයි රටයි යන්න ඕනේ නෑ නේ කොහෙවත්. පිල්ලියන්ගේ වැඩ ඉතින් මම දන්නේ නෑ. ඒක ඉතින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරගන්නවා කියන්නේ ඒක නේද ලොකුම විහිළුවක්. ඔව්වෙන් හරියන්නේ නෑ. ඒක මේ කුරුම්බැට්ටියකින් හඳර ගහන්න හදනවා වගේ වැඩක්. මේ පාර්ලිමේන්තුව 1999 ඉඳන් 2019 වෙනකන් රනිල් වික්‍රමසිංහ ද්‍රෝහියා කියලා හරි හෝ වැරදි යට කියලා ඡන්දගත්තු කට්ටිය ඊළඟට මහින්ද චින්තනය 1යි මහින්ද චින්තනය 2යි ලියලා දුන්නෝ ඩලස්සල් හප්පරුමව පත් කරන්න තියෙද්දී තමුන්ගේ මිනිහා ඒක ප්‍රතික්ෂේප කළා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව ජනාධිපති කරපු පාර්ලිමේන්තුවේ පොට්ටුව. ඒගොල්ලෝ දැන් මේ තේරීම් කාරක සභාවක් පත් කරගෙන මේක ගැන හොයන්න යනවා. කවුද ඕකේ කිසිම අති වටිනාකමක් නැති වැඩන්නේ. දැන් එක පැත්තකින් මේක සාක්ෂි දෙනවා ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තයේ හිටපු නිලධාරියෙක්. ඒක හරි වැදගත්. ඒක තමයි හුඟක් වැදගත්. මම හිතන්නේ එයා ගොඩාක් බඩු අරගෙන ගියේ. අනිත් පැත්තෙන් අසාද් මවුලානා. දැන් මේගොල්ලන්ට එල්ල වෙන චෝදනාව තමයි දැනටම ප්‍රකාශනිකුත් වෙනවා මේ සරණාගතභාවය ලබා ගැනීමේ අරමුණින් තමයි මේ දේවල් කරන්න කියලා. ඔබතුමා රාජධාන්ත්‍රික නිලධාරියෙක් විදිහට හිටපු මේ සම්බන්ධයෙන් මොකක්ද දරන අදහස? සරණාගතභාවය ලබා ගන්න ඔයිට වඩා ලේසියෙන් කොච්චර ඉන්නවද සරණාගතයෝ අප්පා. කියන්න තියෙන එකම දේ මෙහෙම මේ මට උතන ඉන්න බෑ. අපි කී දෙනෙක් ගිහිල්ලා උතන සරණාගතයෝ හැටියට ගිහිල්ලා ඒ කියන්නේ මේ LTT හිතවාදී විතර නෙමෙයි දකුණේ කැරල්ලට සම්බන්ධ වෙච්ච හෝ සම්බන්ධයි කියලා රජය අනුමාන කරපු කට්ටිය ඉන්නවා. ඔය කෙනා ඉන්නවා. ඔය වගේ මහා පරිමාණ දේවල් ගිහිල්ලා කියන්න අවශ්‍ය නැහැ. අනිත් එක ඒගොල්ලෝ මොන හේතුවෙන් ඕක කිව්වද කියලා අපි දන්නේ නැහැ. නමුත් ආණ්ඩුවේ පැත්තෙන් කරන්න ඕනේ කියපු දේවල් වැරදි කියලා ඔප්පු කරන එක. දැන් ඒ වැරදි කියලා ඔප්පු කරන්න අමාරුයිනේ. හේතුව රාජ්‍යපත් කරපු කොමිසමෙන්ම පිළිගන්නවනේ 5 දෙනෙක් මේකකට දැනගෙන මොකුත් කරේ නැහැ කාටවත් කිව්වේ නැහැ කියලා. ඉතින් ඒකනේ ලොකුම ප්‍රශ්නේ. දැනකට කිව්වේ නැත්තම් ඒක කවුරු වෙනුවෙන්ද කුමක් වෙනුවෙන්ද ඒක ඒ නිහඬතාවය රැක්කේ. මේක වෙන්න ඉඩ දීලා. දැන් එක පැත්තකින් දැන් කියවන කතාව තමයි මේ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා. විශේෂයෙන්ම
කාදිනල් උන්නාන්සේත් කිව්වා විපක්ෂ නායකතුමත් කිව්වා ඊට අමතරව හරින් ප්‍රනාන්දු මහත්මයයි මනෝජ නායකකර් මහත්මයත් ඊයේ ප්‍රකාශන නිකුත් කරලා තිබ්බා. ඇත්තටම මේ වෙලාවේ අවශ්‍ය වෙන පරීක්ෂණය මොකද්ද? මම ඔය ජාත්‍යන්තර පරීක්ෂණය කියන එක දිහා බලන්නේ මේ විදියට. ස්වාධීන පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් සිදු නොවුනොත් ජාත්‍යන්තර පරීක්ෂණ පිළිබඳව ඒක යටපත් කරන්න බෑ. ඒක තමයි උගත් පාඩම් කොමිසමේ ඉඳන් කිව්වේ. ඔය හැම දෙයක්ම මේ සිද්ධිය ඊස්ටර් මැසකර් එක ගැන මේක ඒ වෙනකොට වෙලා තිබුණේ නැහැ. නමුත් යුද්ධ අපරාධ චෝදනා ගැන. නමුත් පොදුවේ ගත්තාම ජාත්‍යන්තර පරීක්ෂණය කියන සටන් පාඨයට මම අතගහන්නේ බොහොම පරසන්තයිද. මම මෙහෙම කියන්න. මම හිතනවා මේ පාස්කු සංහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණයකට ජාත්‍යන්තර සංඝටකයක් තියෙන්න වෙනවා. මොකක්ද ඒ සංඝටකය? මම යෝජනා කරන්නේ ඉන්ටර්පොල්. ඒ කියන්නේ ජාත්‍යන්තර පොලිසිය. ඉන්ටර්පොල් එක හරි ප්‍රබලයි. රටවල් වලින් සමන්විත නිලධාරීන් ඉන්න ඉන්ටර්පොල් වගේ සංවිධානයකින් අපිට සහයෝගය ගන්න පුළුවන්. එතකොට ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥයින්ගෙන් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගෙන ගන්න වෙනවා. නමුත් ඔය ජාත්‍යන්තර පරීක්ෂණය කියපුවාම ඕක වැරදි පැත්තට යන්න පුළුවන්. දැන් FBI එකෙන් ඇවිල්ලා ඔක්කොම දැන් දාසිරි ජයසේකරත් කියන්නේ ඔක්කොම එවිඩන්ස් ටික අරන් ගියා. මොකක්ද උනේ එවිඩන්ස් වලට? රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතියට ඉන්නකොට මේ පාසු ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකාවේ FBI එකෙන් ඇවිල්ලා ඔක්කොම ස්වීප් කරගෙන ෆෝන් අරගෙන මේව කරගෙන ගියා. කවුද ඒගොල්ලන්ට දුන්නේ ඒක? කාට කියලාද? කාගෙන් අහලාද? දැන් මේ ගෙනිච්චෙව්වට මොකක්ද උනේ? ඒ තොරතුරු වලට අපි දන්නේ නැහනේ. ඉතින් මගේ නම් විශ්වාසයක් නැහැ කිසිම රටක දැන් සමහරුන්ට නම් ඉතින් ස්කොට්ලන්ඩ් යාඩ් හරි FBI එක හරි කියපුවම දන ගහලා වඳිනවා. මගේ එහෙම විශ්වාසයක් නැහැ. අපි දන්නේ නැහනේ ඔය එක එක රාජ්‍යයන් වල තියෙන උමනාපාකම් චීනෙත් එක්ක ගැටෙනවා ලංකාවේ. දැන් ලංකාවේ උතුරු නැගෙනහිර ඉන්දියාවට බාර දෙන්න ජනාධිපතිතුමා සැලසුම් කරලා අස්සම් කරලා අවිල්ල තියෙනවා තිරිකුණාමලයයි තිරිකුණාමල දිස්ත්‍රික්කයයි නැගෙනහිර පළාතයි ඒ ඔක්කොම. එතකොට චීනෙත් ඒකට තරහ වෙන. ඉතින් මහා බියවුලක්. ඉතින් අපි බොහොම පරිස්සමෙන් තමයි ජාත්‍යන්තර පරීක්ෂණය කියන සටන් පාඨය අතිසරල නොකර. ඒ කියන්න ඕන අහවල් මල්ටිලැටරල්. ඒ කියන්නේ රටවල් ගණනාවක් ඉන්න සංවිධාන වලින් අපි උපදෙස් සහ උදව් ගන්න පුළුවන්. UN එකේ ආයතන තියෙනවා, ඉන්ටර්පොල් එක තියෙනවා ඒ වගේ. නමුත් එක තනි රාජ්‍යයකට රාජ්‍යයන් කීපයකට අඬ ගහලා ඌව දෙන්න හොඳ නැහැ. ඒගොල්ලන්ගේ රාජ්‍ය තාන්ත්‍රික වමනාවන් මොනවද? ඒගොල්ලන්ගේ රටවල් වල ඩයස්පෝරාව කොහොමද? ඒ ප්‍රශ්න ගැන නම් මම නම් බොහොම සැලකිලිමත් වෙන්නේ. මම කැමති නෑ. හේතුව එක දෙයක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ තියෙනවනේ අනිත් හැම දෙයක් ගැනම ඊළඟට ජාත්‍යන්තර පරීක්ෂණ ගේන්න වෙනවා. එතකොට අර මංගල සමරවීරයි රනිල්ලුයි ජනීවා ගිහිල්ලා පොරොන්දුනේ ජාත්‍යන්තර උසාවි, ජාත්‍යන්තර නඩුකාරවරු, ජාත්‍යන්තර ඔක්කොම කරනවා කියලා. එතකොට මෙතන ස්වාධීන පරීක්ෂණයක් තියන්න ලංකාව ඒ තත්ත්වයට ගේන්න ඕනේ. අපිට පුළුවන් ඕනේ ජාත්‍යන්තර උදව්වක් ගන්න. නමුත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඒක නිශ්චිතව කියන්නේ නැතුව ආවල් ආයතන කියලා ඒක ගැන මගේ සතුටක් නැහැ. අනිකේ මෙහෙම කතන්දරයක්ත් තියෙනවා මම කියන්න ඕනේ. මම මොස්කෝව යන්න ඉස්සෙල්ලා මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව බලලා ගුඩ් බයි කියලා ගියා. යනකොට මාව ගෝඨාභය නන්දුල දුන්නත් මහින්ද කාලේ තිස්සේ එයා දේශපාලන දන්නේ නැහැ. මම ටිකක් බලන්න කතා කරන්න ගියා. මම යනකොට මං කිව්වා මේ නොමිනේෂන් මේක මම ඕක කාංචනගෙන් අහන්න පුළුවන්. හේතුව නාමලුයි කාංචනයි මොස්කෝවකට ආපුවම 2019 මම ලන්ච් වලට ගෙනියලා මං කිව්වා මං ඔයගොල්ලන්ගේ තාත්තට කිව්වා මෙයන් නොමිනේෂන් දෙන්න එපයි කියලා. තාම දිනලා තිබුණේ නැහැ. දින්නේ නොවැම්බර්නේ 2019. මේක පාස්කුවෙන් පස්සේ 2019 වර්ෂේ පවිත්‍රත් හිටියේ පවිත්‍රට ඇහුන්නේ පවිත්‍ර මේසේ අනිත් පැත්තේ හිටියේ.
මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කිව්වා නොමිනේෂන් දෙන්න එපා. ඔබතුමා හදපු ඔක්කොම දේවල් නැති කරනවා මෙයා. මෙයාටත් වඩා අන්තයි මෙයා වටේ ඉන්න අමුතුම පිරිසක් ඉන්නවා. එයාත් එක්ක හිටපු හමුදා නිලධාරීන්, ඉස්කෝලේ ගිය කට්ටිය, සමහර භික්ෂුන් වහන්සේලා, සමහර ඔය අමුතුම මේ අන්තවාදී කාන්තාචරිත ඉන්න වෙනම සෙට් එකක් එයාටත් වඩා අන්තයි. මේ දැන් මේ හිට්ලර් කතාව ඇවිල්ලා තිබුණානේ 2018. මේ එතකොට මම කිව්වා දෙන්න නම් එපා. දෙනවා නම් චමල්ට දෙන්න. ලොකු විනාශයක් වෙන්න යන්නේ. මේ මම මේ පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන නෙමෙයි රටට වෙන්න යන දේ. මම ලියලත් කිව්වා පත්තරවලට. එහෙම කියලා මම මෙහෙම දෙයක්ත් කියනවා. මං කිව්වා මේ දන්නවද දන්නේ නැහැ මේ අහවල් රටේ මම රට මොකද්ද කියලා දැන් කියන්නේ නැහැ. කවුරු ආවොත් මම කියන්නේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පණ පිටින් ඉන්නවා අහන්න බුලක්. මං කිව්වා අහවල් රටෙන් විශේෂඥයෙක් ආවා මෙයාට උපදෙස් දෙන්න. ඒ රටේ අගමැතිගේ ඡන්දෙ දිනලා දුන්න මිනිස්සු එල්ලු ටීම් එකේ. නමුත් ඒගොල්ලන්ගේ හැටි දන්නව නේද? ඒ රට මොනව කතා කරගන්නවද දන්නේ නැහැ. එහෙම එක්කෙනෙක් ෆ්ලයිට් එකකින් ආව මෙයාව හම්බ වෙන්න කියලා. එතකොට මට කිව්වා මහින්ද හිටපු ජනාධිපතිතුමා දාන්න මේ ඒ වෙලෙම ඇවිල්ලා මට කියන්න තිබුණා. මං කිව්වා ඉතින් එහෙම මේ දුවගෙන ඇවිල්ලා මේ කේලම් කියන ඒක හරි නෑ නේ. ඒ කියන්නේ ලංකාවට ළඟ රටකින්ද? නෑ. ලංකාවේ අසල්වැසි රටක් නෙමෙයි. ඇමරිකා එක්සත් ජනපදයක් නෙමෙයි. මහා බ්‍රිතාන්‍යයක් නෙමෙයි. චීනෙත් නෙමෙයි. ඉන්දියාවත් නෙමෙයි. හරිනේ. නමුත් ඔය වගේ රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියා ඔය වගේ දේවල් ගැන නම ගිය රටක් නම ගිය රටක් ගෝඨාභයත් එක්ක හොඳ කිට්ටු සම්බන්ධකම් තිබුණා. මේ චීනය ගැන ගෝඨාභයගේ වන්දනාමාන කිරීමට වඩා මේ බිම පෙරලි වැඳපු රටක් මේක. හේතුව එක අවස්ථාවකදී දැන් ඔබතුමාට ඔය රටවල් කියන්න පුළුවන් නම් ඒ රටත් මෙතනදී කියන්න එපා. නෑ ඒ රට කියන්නේ නෑ මම. ඒ රට ගැන හොයාගන්න පුළුවන්. නමුත් මම මෙහෙම දෙයක්ත් එකතු කරන්න. දැන් ඔය හුඟක් කට්ටිය කියනවනේ මේ අයියෝ ඒ වෙනකොට අපි දිනලා තිබුණේ මේ 2018ේම යහපාලනය අපි පරද්දලා තිබුණේ ජනමතය අපිත් එක්ක තිබුණේ මොකටද අපි ඕව කරන්නේ කියලා. ඔය 2019 එක ප්‍රශ්නයක් තිබුණා සමහරුන්ට. අපිට කියමු ගෝඨාභය කඳවුර කියලා. ගෝඨාභයමයි කියලා මම කියනවා නෙමෙයි. මම එදත් කියනවා ගෝඨාභයට වඩා මේ භයානක සමහර විට ඔළුව නරක් වෙච්ච මිනිස්සු හිටියා යාවට. එතන භයානකම මිනිහා ගෝඨාභයෙන් නෙමෙයි. ඒ කට්ටිය දැන් ඉන්නවා පේනවා. දැන් රාජපක්ෂ කරන්නේ මිනිස් පලිය හැටියට පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ දැන් වෙනමම දැන් හැබැයි පේනවා ඒගොල්ලෝ කරන දේවල් අපිට පේනවා. දැන් ඒක ටීවී බලන ඕන එක්කෙනෙක්ට කියා ගන්න පුළුවන්. දැන් කවුද භයානක කෙනා? නෑ ගෝඨාභයට වඩා භයානක චරිත ගෝඨාභය කඳවුරේ හිටියා. ඒ කියන්නේ භයානක කියන්නේ මොන විදිහට භයානකද? භයානක කියන්නේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තමුන්ගේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඕනෑම වූ දෙයක් කරන්න කිසිම චකිතයක් නැති ගෝඨාභය කියන්නේ ද්විත්ව චරිතයක්. එයාගේ හොඳ පැත්තකුත් තිබුණා තකතිරු සහ තර්ජනාත්මක භයානක පැත්තකුත් තිබුණා. එයාම කියන්නේ ද්විත්ව චරිතයක් කියලා. සමහරු එහෙම චරිත නෙමෙයි. සමහරු කළු චරිත. එහෙම ඉන්නවා උතන. හරිනේ? ඉතින් හැබැයි ගෝඨාභය දැන් ඔතන ඔය කඳවුරේ තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ UNP එක පරද්දන එක නෙමෙයි. මෛත්‍රී මහින්ද එක වුණානේ 2018 ඊට පස්සේ ඒක පෙරළුණානේ දවස් 52කින් පස්සේ. එතන ප්‍රශ්නේ උනේ මහින්ද මෛත්‍රීත් එක්ක වෙලා මෛත්‍රීව දෙවනි වතාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා මහින්ද අගමැති වෙන්න මෙතන මෛත්‍රී මහින්ද මේ සෙට් වීම. දැන් ওই ගෝඨාභය කඳවුර මම මේ ගෝඨාභය නෙමෙයි කියන්නේ ගෝඨාභය කඳවුර 2012 ඉඳන් අභ්‍යන්තර කූ එකක් මගින් මහින්දව පැත්තකට දාලා
ගෝඨාභය රජ කරන්නේ තමුන්ගේ වුමනාවන් වෙනුවෙන්. ගෝඨාභය පැත්තට මේ පැත්තට දෝලණය වෙනවා. නමුත් මේගොල්ලෝ ගෝඨාභයගේ ඔළුව උදුම්ම වලා මේ මහා බොම්බ කලන මහින්දත් එක්ක උව කරන්න බෑ. හරිනේ ගෝඨාභය පුම්මන්න පුළුවන් මුලන් ගහලා. අනිත් එක එයා වෙනුවෙන් එයාව උතන්ට දාලා තමුන් රජ කරන්න ඕනෑම වූ දෙයක් කරන්න මානසිකත්ව සහ ආයතනික හැකියාව නෙට්වර්ක් එක තිබුණු පිරිසක්. මම මේ කියන්නේ මේ වියත් මග නෙමෙයි වියත් මග අර ආචාර්ය නාරගොඩේව මිනිහට ඇමතිකම දුන්නේ. ඔය වියත් මග ගැන නෙමෙයි මම කියන්නේ. සමහරව වියත් මගේ හිටියා. නමුත් වියත් මග නෙමෙයි මේ කණ්ඩායම. දැන් ඒගොල්ලන්ට ප්‍රශ්නේ උනේ මෙච්චර කරලා ගෝඨාට නොමිනේෂන් දුන්නොත් මහින්ද මෛත්‍රීත් එක්ක වෙලා මේ මෛත්‍රිය දැම්මොත් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඕක තමයි තිබුණේ 2018 2019 ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නේ චමල්ට දුන්නොත් ඒකට සමහරු කියනවා නෑ නෑ චමල්ගේ පුතා ඉන්නවනේ ඉතින් මහින්ද කවදා චමල්ට දෙන්නේ නෑ නාමල් ඉන්නන්ද. නමුත් ෂුවර් එකක් තිබුණේ නෑ. අන්තිම මොහොතේ චමල්ට දෙයිද කියලා. ඉතින් නෑ නෑ ඒ වෙනකොටත් අපි දිනුන් කියන කතාන්දරේ ඕක නිකන් කඩිතුරා. ඇත්තටම තිබුණේ නොමිනේෂන් ප්‍රශ්න. හරිනේ. මහින්දව තල්ලු කරන. හරිනේ. ඒක තමයි ඇත්ත බෑග්ග්‍රවුන්ඩ් එක. කොහොම නමුත් මහින්ද රාජපක්ෂට දැන් මේක තානාපතිවරයෙක් මට කිව්වා ඒක රටක තානාපතිවරයෙක්. අතසම් කියනවනේ පලස්තීන තානාපතිවරයෙක්. අවුරුදු 15ක් ලංකාවේ හිටියා. එයා දැන් නෑ. එයා වෙන රටක ඉහළ එයා තානාපතිවරයෙක්. එයා මහින්දට කියලා දුන්නා. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා මම දන්නවා. එයා මට කිව්වා මේ කතාව මේ ඔබතුමාට කිව්වයි කියලා. ඔබතුමාගේ ජීවිතය ගැන පරස්සම් වෙන්න. හේතුව X නැමැති රටේ ඒජන්තවරු 5 දෙනෙක් ඔයා වටේ ඉහළ තැන්වල ඉන්නවා. ලේකම් ඉහළ තලේ ලේකම්වරු දෙන්නයි. 3 දෙනයි. ලේකම්වරු 3 දෙනෙක් සඳහන් කරා. අනිත් දෙන්න ඇමතිවරු. මටත් නම් ටික කිව්වා. මං කිව්වා මේ මට අහවලා කිව්වා ඔබතුමාට මේක කිව්වයි කියලා. නන් ටිකත් එක්ක. ඉතින් ඒ රටෙන් එක්කෙනෙක් තමයි ආවේ. ඉතින් පරස්සමෙන් නොමිනේෂන් නම් දෙන්න එපා කියලා මම ගියා මොස්කෝ වලට. නාමල් 2019 ආපුවම කාංචනත් එක්ක නාමල් විකාංචන මෙහෙම ආඩුවේ හිටියේ පවිත්‍රායි එයාගේ හස්බන්ඩුයි අතන මගේ වයිෆ් මෙතන. ඉතින් මේගොල්ලොන් තමයි මම නාමල්ට කතා කරනකොට කාංචනට ආවනේ. ඒක කාංචන නාමල්වි මායෙන් මැද හිටියේ පින්තූර තියෙනවා. පින්තූර තියෙනවා කියන්නේ වෙබ්සයිට් වල තියෙනවා. මම නාමල්ට කිව්වා මම යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ තාත්තට කිව්වා ඔය නොමිනේෂන් නම් දෙන්න එපා. එතකොට කිව්වා මේ මං කිව්වා අවුරුදු 30කට ඕගොල්ලන්ට ආපහු එන්න බැරි. අඩු තරමින් අවුරුදු 30කට. ඒ කරපු හොඳ දේවල් ටික ඔක්කොම නැති වුණා. ඒ කියන්නේ ඔබ අදත් කියනවා අවුරුදු 30ක් අවුරුද්දක සෑහෙන කාලයක් යනවා. සෑහෙන කාලයක්. හරි. එහෙම නොවෙන්නත් පුළුවන්. විශේෂයෙන් මේ වගේ දේවල් තියෙනවා. මේක හැබැයි මහින්ද ගැන නෙමෙයිනේ. මහින්දට ඡන්ද දිනා ගන්න මේ බෝම්බ පත්තු කරන්න උවමනා වුණේ නැහැ. මහින්ද ඡන්දයෙන් පරදුනාම ගියා ගෙදර. නමුත් එහෙම නැති මානසිකත්වයක් සහිත මිනිස්සුත් ඉන්නවා. මම කතා කරන්නේ චමල්වත් බැසිල්වත් නාමල් ගැනවත් නෙමෙයි. ඉතින් මම කිව්වා නාමල්ට මම ඔයගොල්ලන්ගේ තාත්තට කිව්වා මෙයාට නොමිනේෂන් දෙන්න එපා කියලා. දැන් මොනවද ඔයගොල්ලෝ දැන් මේ කරන්න යන්නේ? මේ එතකොට කිව්වා නෑ මේ තාත්තා විශ්වාස කරනවා මේ බැසිල් බාප්පි මාමිද බාප්පිද ඔක බැලන්ස් කරයි කියලා. මම කිව්වා මටත් ඔය කතාව කිව්වා. මටත් ඔය කතාව කිව්වා මහින්ද ජනාධිපතිතුමා. නමුත් ඔයා දැක්ක නේද දවස් 52 දී වෙච්ච වැඩේ ඕගොල්ලන්ගේ තාත්තව තනි කරලා එයාගේ මේ රෝද දෙක ගැලෙව්වා මේ ගෝඨායි බැසිල්ලුයි. හේතුව 2017 ගෝල් ෆේස් එක පුරෝලා රැස්වීමක් සංවිධානය කරපු බැසිල් රාජපක්ෂ මහින්ද අගමැති වුණාම එහෙම එකක් කරේ නැහැ. එයාව ආරක්ෂා කරා. ගෝඨාගේ මහා බොට් සේනාව සහ මේ මොකද්ද සෝෂල් මීඩියා ටීම් එක එක්කෙනෙක් යවුවා ඒ පස් ජන මොකද්ද තානාපතියට යුරෝපේ රටකට එක්කෙනෙක්වත් පෝස්ට් එකක් දැම්මේ නැහැ මහින්දව ආරක්ෂා කරන්න අර දවස් 52 දී. මහින්දව හුදකලා කරා.
දැන් මම කියන්නේ මහින්දට විරුද්ධව සිද්ධ වෙච්ච අභ්‍යන්තර කූ එකක් මේ දේශපාලන සන්දර්භය ඊස්ට ප්‍රහාර සන්දර්භයේ කොටසක්. ඉතින් දැන් ඇවිල්ලා කියලා කවුද මේ අපි දිනලා හිටියේ අපි දිනලා හිටියේ නෙමෙයි එතනදී තිබුණ ප්‍රශ්නේ. අපේ මිනිස්සුව දිනවන්නේ කොහොමද? අපි මොනවද කරන්නේ සඳහා? අනිත් එක කවුරුත් අහන්නේ නැති ප්‍රශ්නේ. කොහොමද දැන් ඔය සහරාන්ලා ගැන කමිෂන් සභාව වාර්තා තිබිලා තියෙනවනේ ඕන තරම්. ඔය මිනිස්සු වයලන්ට් වෙන්න පටන් ගත්තේ 2014 ඉඳන්. හරිද? ඒත් කවුද ඉස්ලාමීය ත්‍රස්තවාදයක් නැති ත්‍රස්තවාදයක් නිර්මාණය වෙන ආකාරයට ඉස්ලාම් විරෝධී ප්‍රචණ්ඩ බලවේග අන්තවාදී බලවේග සිංහල බෞද්ධ ප්‍රජාව තුළින් නිර්මාණය කරේ. දැන් මුස්ලිම් මිනිස්සු අපිට සහයෝගය දුන්නත් නැත්නම් නැගෙනහිර පළාත අපිට බේරගන්න බෑ. දැන් ඔය අසඩ් මෞලානා කියන මිනිස්සයාත් ඇත්ත වශයෙන්ම T56 අතේ අරගෙන පිල්ලයන්ලත් එක්ක එක්කවල ටීකට විරුද්ධව ෆයිට් කරපු. පින්තූර තියෙනවනේ. ඊස්ටර්න් නැගෙනහිර පළාත රැකගත්තේ මුස්ලිම් කට්ටිය අපිත් එක්ක හිටපුවා. අපේ යුද්ධ ගැන මම ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලේ ඉඳන් ඒ යුද්ධ මෙවෙයි ඊට කලින් මේ පළාත් සභා කාලේ ඉඳන් මම ඕකේ හිටපු මිනිස්සෙන්නේ. අපේ හොඳම හමුදා බුද්ධි නිලධාරියෝ මුස්ලිම්. ඔය විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ හුඟක් ඔය දුරදිග විහිදෙන ඒ සටන් කටයුතු කරනවල මුස්ලිම්. ෆාස්ලි ලාෆීර් ස්පෙෂල් ෆෝසස් 1 එකේ කමාන්ඩර් මුස්ලිම්. ඉතින් එහෙම අපිත් එක්ක සටන් සගයෝ හැටියට හිටපු මුස්ලිම් ජනතාව කවුද ඉස්සෙල්ලම ටාගට් කරේ? බුදුවන සේනාව කොහෙන්ද මතුනේ? 2012 නේ පෝස්ට් ඔක්කොම වැටුනේ ඊළඟ යුද්ධ මේකයි. ඔෆිස් වල ඉන්න මුස්ලිම් කට්ටියට තමුන්ගේ යාළුවන්ට මේ ජරා විදියට බැනලා මේ එව්ව යවනෙව්වයි. ඔය BBS එකේ දේශපාලන අධ්‍යාපන පාසලට ගිහිල්ලානේ මේ ගෝඨාභය රාජපක්ෂ කතාවක් කරන්නේ. ඊළඟට ඩේලි මිරර් එකේ ඉන්ටර්විව් එකක් දෙනවනේ මම BBS එක කියන දේවල් වලට එකඟයි කියලා. ඉතින් මේ එක පැත්තකින් BBS එකට දැන් අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මුස්ලිම් කට්ටිය මුස්ලිම් අන්තවාදය වහාබී අනම්මන ඒ ඔක්කොම ඒගොල්ලෝ වහාබීකාරයෝ නැගෙනහිර පළාතට වෙලා මේ ප්‍රතිගාමී විදියට ජීවත් වුණා පරිවාරය. නමුත් ඉස්සෙල්ලා මෙහෙම එකක් මතු කරලා මුස්ලිම් විරෝධී ඊළඟට ඒකේ ප්‍රතිචාරය. ඉතින් ඔය channel 4 එකේදී ඔය අසඩ් මෞලානා කියන්නේ ඕක අවුරුදු දෙක තුනක් නෙමෙයි 2012 ඉඳන් තිබුණා. 2012 ඉඳන් තිබුණ ව්‍යාපෘතිය තමයි දැන් මහින්දගේ කාලේ ගිහිල්ලා මට මතකයි ඒ කාලේ ඔය මේ ත්‍රස්තවාදී වැඩවල නෙමෙයි එයාපෝට් එකේදී මට හම්බ වෙලා මේ අපේ රතන හාමුදුරු ඊළඟට තව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවනියක් මේ මත් එක නිකන් කතා කරනකොට මම පැරිසියට යනවා 2012 ජනවාරියේ. මේ නිකන් කතා කරද්දි කියනවා දැන් මහින්දගේ කාලේ ඉවරයි. දැන් අපි ගෝඨාභය එන්න ඕන. දැන් මේ ගෝඨා මේක කියලා නෙමෙයි. නමුත් එහෙම බලවේගයන් ඒ බලවේගවල ඒ චරිත දැන් ඒ තැන්වල නැහැ. නමුත් යම් කිසි අර ට්‍රම්ප් ගෙනාවා වාගේ කාලාන්තර තිස්සේ කරපු වැඩ අවුරුදු ගාණක් තිස්සේ ඒ গুপ্ত කළු චරිත ඒ බලවේගයේ මම මට කියන්න පුළුවන් ෆැෂිස්ට්වාදී. අතවසම හිට්ලර් හොඳයි කියලා කියපු කට්ටියන්නේ. ඒක සමහර අය පොහොට්ටු മന്ത്രിවරුත් ඉන්නවා. සමහරව දැන් කතා කරා. ඒක මෙතන වැදගත් කාරණා. අනික් එක ඔය කවුද සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙක් අධි කරවන්න මරාගෙන මරන මුස්ලිම් කට්ටිය කියලා ඔය වගේ ෆ්ලැග් නියන් ඕන තරම් ගේන්න පුළුවන්. 1978 ඉතාලියේ හිටපු කීර්තිමත් අගමැතිවරයෙක් අල්ඩෝ මෝරෝ මැරුවා රෙඩ් බ්‍රිගේඩ්ස් කියන විප්ලවවාදී ත්‍රස්තවාදී සංවිධානය. මැරුවයි කියලා හැමෝම හිතනවා. ඒකේ නායකයෝ හිරගෙදර හිටියේ ඒගොල්ලෝ කිව්වා අපිට මෙහෙම ඕඩර් එකක් දුන්නේ නැහැ. අපේ කවුරු එක කරා දන්නේ ඒක අපේ එක්කෙනෙක් කරා නම් ඒක ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැති කියලා.
කොහොම නමුත් ඒ වෙඩි තියපු එක්කෙනා මරියෝ මොරටි කියලා එයාත් අත්ත වශයෙන්ම රෙඩ් බ්‍රිගේඩ්ස් එකේ කොල්ලෙක්. උනමයි වෙඩි තිබ්බේ. 1990 ගණන් වල BBC ප්‍රෝග්‍රෑම් දෙකක් ගියා. එකක් ටයිම් වොච් ජොන් සිම්සන්ගේ. අනිත් එක 92. ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකේ හිටපු ලොක්කෙකුත් මං කිව්වේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එක තමයි ත්‍රස්තවාදී ප්‍රතිත්‍රස්තවාදී කටයුතු. ඒ ප්‍රතිත්‍රස්තවාදී හිටපු ලොක්කත් ඇවිල්ලා වෙනම ඉන්ටර්විව් දුන්නා. ඔය වැඩේ කරලා තියෙන්නේ මේ ඔය රෙඩ් බ්‍රිගේඩ් නෙමෙයි. නේටෝ බුද්ධ්‍යංශ ඉතාලිය හදපු ඔපරේෂන් ග්ලැඩියෝ කියලා එකක් තිබුණා. සෝවියට් දේශය ඇවිල්ලා ගැහුවොත් මේගොල්ලෝ පිටිපස්සේ ඉඳන් කොහොමද සටන් කරන්නේ, ත්‍රස්තවාදී වැඩ කරන්නේ, ඒකට විරුද්ධව මුසොලීනිගේ හිටපු ෆැසිස්ට්වාදී කට්ටියගෙම උපදෙස් අරගෙන ඔපරේෂන් ග්ලැඩියෝ. ඔය නේටෝ බුද්ධ්‍යංශ හදපු ඔපරේෂන් ග්ලැඩියෝ එකෙන් තමයි අර මිනි මැරුම කරෙව්වේ. ඉතින් දැන් මේ වෙඩි තියපු එක්කෙනා හිතුවා විප්ලවය වෙනුවෙන් කරනවා කියලා. නමුත් ඇත්තටම අල්ඩෝ මෝරෝ කරේ ඉතාලියේ මහා කොමියුනිස්ට් පක්ෂයයි ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සභාගාණ්ඩුවකට ගෙන උත්සාහ දරුවා සමහරු විරුද්ධ වුණා. මේක කරේ නේටෝ බුද්ධ්‍යංශවල. ඉතින් ඒක කරන මිනිහා සමහර වෙලාවට දන්නේ නැහැ අහවල් ප්‍රතිඵලයේ සඳහායි කියලා. ඒක එකක්. අනික එක LTT සංවිධානය දැන් සමහරු කියනවානේ ඒගොල්ලෝ දැනුවත්වම මහින්ද රාජපක්ෂව ජනාධිපති කරා රනිල්ගේ ඡන්ද බොයිකොට් කළා කියලා එහෙම කතාන්දරයක් තියෙනවනේ. ඇයි ඒක කරේ? ඒගොල්ලෝ හිතුවා හරි කමන්නේ දැනට අපි මෙයාව ගේමු. මෙයා මහා තද සිංහලෙක්. මෙයා පරදන් ලේසි. අපිටත් ඕනේ ඔය මැද නැති කරලා අර කඳවුරු දෙකේ න්‍යාය. දැන් සමහර විට එහෙමත් වෙනවා. අන්තවාදියෝ තමුන්ගේ ප්‍රතිමල්ලවෙක්ව ශක්තිමත් මිනිස්සෙක්ව ගේන්න අපි එකට ඒ වැඩේ කරමු මැද කට්ටිය නැතුව. එතකොට ඊළඟ රවුන්ඩ් එක අපි බලාගමු කියලා. ඉතින් එහෙම ලෝකයක්. ඒක තමයි ලෝක ඉතිහාසය. ඉතින් ඔය වගේ ඔය මේ ෆ්ලැට් න්‍යාය පාවිච්චි කරලා දැන් මේ ප්‍රෝග්‍රෑම් channel 4 ප්‍රෝග්‍රෑම් එකෙන් මතුවලා තියෙන මේ ජනමත සුනාමිය මේක අවුරුදු ගානක් දශක ගානක් යන එකක්. මේක නවත්තන්න නම් අර අපේම වූ කොමිසමේ මතු කරලා තියෙන අර 5 දෙනාගේ කතාන්දරේ මේ ඉන්දියන් තොරතුරු නුදුන්න 5 දෙනා සහ බෝම්බකරුව ඒ දවසේ හම්බු වෙච්ච බුද්ධි නිලධාරී. ඒ ප්‍රශ්න දෙක විසඳ ගන්න ඕනේ. ඔබ දීර්ඝ සංවාදයක අපිත් එක්ක යෙදුණා. අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ අහන්නම්. ඔබත් සැක කරන්නේ මේ පාස්කු ප්‍රහාර මාලාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයව බලයට ගේන්න කරපු වැඩක් කියලාද? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් නෙමෙයි මම හිතන විදිහට මම දන්නේ. ඒ දැනුවත්ව නොදැනුවත්ව උනාට පස්සේ හිතුවක් දන්නේ ඕකද දන්නේ නැහැ කියලා මම දන්නේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ඒ වගේ දෙයක් ගැන දැනගෙන හිටියයි කියලා විශ්වාස කරන්න මට හේතු නැහැ. නමුත් ගෝඨාභය ව්‍යාපෘතිය මම ගෝඨාභය නෑනේ දැන් ওই ව්‍යාපෘතිය වෙන කාගේ හරි පුද්ගලයෙක් මනුස්සයෙක් වෙන්න පුළුවන් කාන්තාවක් වෙන්න පුළුවන් කාගේ හරි නමෙන් ඕක ගෙනියයි. ඒ ව්‍යාපෘතිය සහ ඒ බලවේගය ඒගොල්ලන්ට හැකියාව තිබුණා. හේතුව ඒගොල්ලෝ ස්ථානගත වෙලා තිබිච්ච තැන් වැඩ කරපු තැන්. සහ මේ තියෙන දැන් මේ 5 දෙනෙක් තොරතුරු මේ ඉන්දියන් තොරතුරු බාර නොදීන් මේ සිද්ධිය මැද ඒ දවසම ඒ බෝම්බකරුවෙක්ව හම්බ වෙලා ඊළඟට ඒ බෝම්බකරුවා ගිහිල්ලා පත්තු කරනවා. එයාවත් අරමුණ ගන්න නැතුව. ඒ වගේ ප්‍රශ්නාර්ථයේ ලකුණු නිසා මට සාධාරණ සැකයක් තියෙනවා. මේ මහා මොලකරු හෝ මොලකරුවෝ දේශීය පිරිසක්ද ඒගොල්ලන්ට මම නම් නොකරපු සහ නම් නොකරන රටේ කාගෙන් හරි උදව් සහ උපදෙස් සහිතව මේ වගේ වැඩක් කරාද කෙරෙව්වද කියලා.